ඇත්තටම මේ රටේ ව්‍යසනයක් ඇති වෙනවා නම් කොහොම ප්‍රශ්නයක් මේ උදුරක් මේ රටේ තියෙනවා නම් ඉස්සලාම පෙරට එන සංගමයක් තමයි සමස්තනා කෝක්ෂණියගේ සංගමය කියන්නේ. අප තරණය කරන පාදයාත්‍රාවේ තුන්දලා දීරේ අවසන් කරන දිනය මහනුවර දිස්ත්‍රික්කයත් නුවර දිස්ත්‍රික්කයත් බස්සිකට ආවර්තනය කරමින් කෝටියකට ආසන ලක්ෂ ජීරා මුදලක් අපි දිස්ත්‍රික්ක තුනකට සඳහා පරිත්‍යාග කරන්න ලැබුවා. ඒකේ සම්බන්ධීර මීගහතුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආශ්‍රිතව ගරු මහ දිසාපතිතුමාගේ උපදේශ පරිදි ප්‍රාදේශීය ලේකම්තුමීගේ හිමින් උපදේශයන් මත බස්ටික් පෞද්ගලික අවසරාඥයන්ගේ සංගමය සමස්ත ලංකා පෞද්ගල සංගමයේ ගරු සභාපතිතුමාගේ මඟ පෙන්වීම ඇත්තේ අප මේ වැඩසටහන ආරම්භ කිරීමට යන්නේ. මිනිසුන් දහඩිය මහන්සියෙන් බතුබුලතින් පිරි සවිමත් ජාතියක් අවාසනාවකට සබහාදාම සරදම් කරමින් මොවුන්ගේ ජීවිත යම් පීඩනයක් ලක් කරා. එවන් ඔබට ශක්තියක් වන්නට අපිට හැකි පමණින් දායකත්වය දෙන්නට සමස්ත ලංකා පෞද්ගලික අවශ්‍යතාවන්ගේ සංගමයේ ගරු සභාපති දේශමාන්‍ය චන්දික ගන්කන්ද මහතාගේ මඟ පෙන්වීම යටතේ බදුල්ල මහ දිසාපතිතුමාගේ උපදේශයන් මත ගරු ප්‍රාදේශීය ලේකම්තුමියගේ අනුශාසනා පරිදි බදුල්ල සික් සංගමයේ ඒකාබද්ධව මේ වැඩසටහන අද මෙසේදියක් කරනවා. ප්‍රාදේශීය ලේකම්වරයෙක් විදියට මටත් අද සතුටු වෙන දවසක්. මේක ඇත්තටම සතුටු වෙන්න පුළුවන් කාරණයක් නෙවෙයි. නමුත් ආපදාවක් කියන්නේ අපි කාටවත් සතුටු වෙන්න පුළුවන් සිද්ධියක් නෙවෙයි. ඒතර දිට්ඨා සුලි කුණාටෝ සහ වැජ තත්ත්වය අනුව මීගහ කිවිලේ වසම් 20ක් තියෙනවා. වසම් 20ම පහේ ආපදාවට ලක්විච්ච වසම් කොට්ටාසයක් විදිහට තමයි අපි අඳුනගන්නේ. ඒකෙලුත් විශේෂයෙන් කළුගහ කඳුර ඇල්ලන්ද පොල්වත්ද පොල්ගහරාව කියන වසම් විශේෂී පොද දැඩි ආපදාවට ලක්විච්ච වසම් කීපයක් තමයි මගේ අනිත් ඒ වගේම තමයි. නමුත් අපිට අවාසනාවන්ත විදිහට පුද්ගල මරණ 10ක් වාර්තා වෙනවා කොට්ටාසිය තුල. සමහරවිට එකම පවුලේ 4 දෙනෙක් 3 දෙනෙක් වගේ එහෙම අපිට අපේ මේ ව්‍යසනයේ හේතුවෙන් ජීවිත හිමිවීමක් සිද්ධ වුණා. ඉතින් මේ 27 ඉඳලා අපි කොට්ටාසිය ජනතාවට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අනිකුත් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් දැඩි අරගලයක ඉන්නවා. මම හිතන්නේ ඒකට සාක්ෂි දරනවා මෙතන ඉන්න මේ ආදරණීය දෙමව්පියෝ සහ සහෝදර සහෝදරියෝ. අපිට ඇත්තටම මේ මෙතන මතක් කරන්න ඕනි කාරණාවක් තියෙනවා. විශේෂයෙන් අපේ ප්‍රවේශ මාර්ග සියල්ලම වාපාහේ අපිට අවහිර වුණා. සහ අපිට කිසිම sannivedana ජාලයක පහසුකමක් තිබෙන්නේ නැහැ. ඔය කියන කාලවකවානුව තුළ. මේ වෙලාවේදී ඇත්තටම අපිට අපේ ආදරණීය ප්‍රජාව අතරට යන්න ක්‍රමවේදයක් නැති වුණ අවස්ථා තිබුණා. අපිට අපේ ආදරණීයයන් හම්බ වෙන්න යන්න බැරි මේ අවකාශයක් තිබුණේ නැහැ. ඒ සියලු බාධක දරාගෙන අපි මේ වෙනකොට මම හිතනවා දිට්ඨා සුලි කුණාටුව සහ ඒ වැසි තත්ත්වයේ කියන එක යම් තාක් දුරට සමනය කරගනිමින් පවතිනවා. සහ කොට්ටාසේ මේ වෙනකොට සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක් පවත්වාගෙන යනවා. ඒ පහෙත් අඩු වැඩි වශයෙන් අපේ ආදරණීය ප්‍රජාව රැඳිලා ඉන්නවා. ඉතින් අර මුලින් සඳහන් කරා වගේම අපි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සම්බන්ධයෙන් අනිකුත් රජයේ ආයතනත් එක්ක වගේම අපිට පෞද්ගලික ආධාරව ලබා දෙන සියලු ආයතන සම්බන්ධී කරගෙන කොට්ටාසේ ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැලසුණා. මේක පළවෙනි අවස්ථාව. ඒලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ දිස්ත්‍රික් ලේකම්තුමන් මට කතා කරලා කිව්වා මට මෙහෙම කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මම කැමති මේ ගහපිලි කොට්ටාසයකට ඒක දෙන්න. එඳ ඒක සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වලා නම්බර් එකක් මම ඒක දෙන්නම් කියලා කිව්වා. ඉතින් ඒක කතා කරගත්තා. ඉතින් ගංගන්ද මහත්තයා තමයි මට කතා කරේ ඉස්සර වෙලාවම. එතකොට අපි ඇත්තටම කල්පනා කරා ලක්ෂ 10ක වගේ මුදලක් අපි කොහොමද අපේ කොට්ටාසේ කොයි මේ ප්‍රජාවට මේක ලබා දීම යුත්තේ කියන එක සහ මම ඒකේ විවිධ ඔප්ෂන්ස් තිබුණා. නැත්නම් විවිධ නිර්ණායකයන් තිබුණා. රුපියල් 5000 ගානේ 200කට දෙනවද නැත්නම් 10000 ගානේ 100කට දෙනවද කියන එක තීරණය කළා. මම මගේ නිලධාරීත් එක්ක කතා කරගත්තා. මොකද හැමෝම අපදාවටපත් වෙලා ඉන්නේ මේ වෙලාවේ. එතකොට මේ මිලියනය එතන මේ ලක්ෂ 10 හරිම පුද්ගලයාට අපි බෙදා දෙන්න ඕනි. ඒ අනුව තමයි පූර්ණ හානියටපත් වෙච්ච. මෙතන ඉන්න බොහෝ පිරිසද තමන්ගේ ඇඳිවත විතරයි ඉතුරු වෙලා තිබුණේ. ඒක ඇත්තටම සෝචනීය කාරණාවක්. තමන්ගේ ජීවිත කාලය පුරාම හදාගත්ත ගේ දොර සමාජයේ සහෘදයේ බොහෝ වෙලාවට අම්මා තාත්තා සහෝදරිය නැති වෙලා තියෙන තත්ත්වයක් උඩ මේ අය තමයි මං හිතනවා දිට්ඨා සුලි කුණාටුව සහ වැසි තත්ත්වයේ මත දැඩි ලෙසම අපදාවට ලක් වෙච්ච ප්‍රජාව. ඉතින් ඒ අය තෝරගෙන මේ කණ්ඩායම නැත්නම් මේ ධන පරිත්‍යාගය ඒ අයට ලබා දෙන්න ඕනි කියන එක මම කතා කරපුවාම ගංකන්ද මහත්තයා
100%ක් එහෙම නැත්නම් එක වචනෙන් ඒකට එකඟතාවය පළ කරා. ඒක මම හිතනවා මන් ලැබපු ලොකු ජයග්‍රහණයක්. මේ පිරිසට අපිට විවිධ රජයෙන් ලැබෙන රජයේ අයවැය චක්‍ර ලේඛය අනුව යම් දීමනා ලැබෙනවා. නමුත් මේ අය විශේෂයි. මේ අයට තව කොටසක් ලැබුණාට කිසි ගැටලුවක් නැහැ කියන තැන මම හිටියේ. ඒ අනුව ගංගන්ධ මහත්තයත් එක්ක කතා කරපුවාම මේ 50ට ඒ මූල්‍ය ආධාරය ලබා දීමේ හැකියාව තියෙනවා. අද දවසේ මම හිතන්නේ වැලිමඩ ප්‍රදේශයේත් මේ වගේම ප්‍රජාවකට සහන සලසලා අද දවසේ මීගහකිවුල ප්‍රජාව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලැබෙන පරිත්‍යාගය අපිට බැරි වෙයි වෙච්ච හානිය 100%ක්ම තහවුරු කරන්න හෝ සමනය කරන්න. නමුත් මේ ලැබෙන දේත් මම හිතනවා මගේ කොට්ටාසේ මට වගේම මගේ ප්‍රජාවටත් ලොකු අස්වැසිල්ලක් වෙයි අද දවසේ. ඉතින් මෙච්චර දුෂ්කර ගමනක් මම හිතන්නේ බද්දුල් ඉඳලා මෙහෙට එනකොටත් ඔබ දකින්න ඇති මාර්ගයේ දෙපසක් අපි සුරක්ෂිත නැහැ. මේ ඉන්න ප්‍රජාවත් තමන්ගේ ගෙවල් වලින් එහෙමත් නැත්නම් ආරක්ෂිත කඳවුරකින් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ සුරක්ෂිතභාවයකින් නොවේ. ඒ පාරවල තාමත් අවදානමේ එහෙම නැත්නම් අපදාවට ලක් වෙලා තියෙන මාර්ග සහ ප්‍රදේශ. ඒ කෙසේ වෙතත් අද දවසේ අපි හොයාගෙන ආවට බොහොමත්ම ස්තුතියි පෞද්ගලික සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයට වගේම විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ සහෘදේ මම හිතන්නේ එකට පාසල ඉගෙන ගන්න සහෘදෙන් පිටසක් ඉන්නවා. ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ සහෘදේන්ටත් බොහොමත්ම ස්තුතියි. මීගහකිවුලට ආදරය අරන් ආවට මම හිතනවා මේක අද දවසේ මීගහකිවුල මේ මගේ ප්‍රජාවට ලොකු අස්වැසිල්ලක් ලොකු හයියක්. ඒක වචනයෙන් සමහරලාට මෙතන කියලා නිම කරන්න බැරි වෙයි. ඒ කෙසේ වෙතත් අද දවසේ අපි වෙනුවෙන් ආවට සමස්ත ලංකා ඖෂධ ශාලා හිමියන්ගේ සංගමේ සභාපතිතුමන් ඇතුළු නිලධාරී මණ්ඩලයට බදුල්ල ශාඛා කාර්යාලයේ නිලධාරී මණ්ඩලයට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. අපි ප්‍රාර්ථනා කරමු තව තවත් මේ වගේ කරදර ඇති නොවි. මොකද මීගහකිවුලට මේක අලුත් අත්දැකීමක්. ජීවිතේ කවදාවත් මම හිතන්නේ මෙතන ඉන්න කීප දෙනෙක් කැරෙන්නට ආපදා තත්ත්වයක් කියන මේසා විශාල වූ ආපදාවක් දැකලා තිබෙන්නේ නැහැ. තවත් වඳුරක් කියන එක කවදාවත් ජීවත් වෙලා හිටියේ නැති මිනිස්සු කොට්ටාසයක්. ඉතින් අපි වෙන ප්‍රදේශවලට අපදාව වෙනකොට අපි අහලා තිබුණාට දැකලා තිබුණාට මේක මම හිතන්නේ ජීවිතේ පළවෙනි අවස්ථාවෙන් එන්නේ නැති බොහෝ පිරිසකට. මම දැන් මේ දිනවල මේ අපදාවට ලක්ුණු බොහෝ පිරිස් දැකලා තියෙනවා. උන්ට යම් උදව් කරන උපකාර කරන අය ගැන තොරතුරු ලැබිලා තියෙනවා. මම දන්න විදිහට හැමෝම කරේ මේ යම්කිසි ආහාර මල්ලක් හරි කැම ටිකක් දෙන්න. ඉතින් මම මෙතන ලොකු වෙනසක් දකිනවා. මිනිස්සු නාම සමහර විට අපිට තියෙන අවශ්‍යතාවයන් සමහර අය දන්නේ නැහැ. දැන් මුදලකින් කරන්න ඕන දෙයක් සමහර විට හාල් මල්ලක් හම්බෙලා කරන්න දෙයක් නැහැ. සමහරුන්ට තමන්ගේ සමහර පෞද්ගලික දේවල් කරගන්නට යම්කිසි මුදලක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ අමාරුව අපිටත් දැනෙනවා. මොකද මගේ පවුලේ දෙන්නෙක් අයියාගේ පුතයි මගේ පුතයි දෙන්නම ඔය ගම්වතුරු නිසා ගෙවල් යට වෙලා මමත් දන්නවා ඒ ජහානිය. නමුත් අපිට ඒක ආවරණය කරගන්න පුළුවන් ශක්තියක් තිබුණ නිසා අපිට ඒක දැනුනේ නෑ වැඩි. ඒ වුණාට අපිට දැනෙනවා මේ අහිංසක ජනතාවට වෙලා තියෙන දේ. ඒ නිසා මුලින්ම ස්තුති කරනවා මේ මුදලින් ආධාරයක් ලබා දීම පිළිබඳව. ඒකම මිල්ලා හිටනවා මේ ලැබෙන ආධාරය යම්කිසි ප්‍රයෝජනයක් වැඩකට යොදවන්නට කියලා. මම නියෝජනය කරන්නේ රාජ්‍ය අංශය දැන් ඖෂධ ශාලා පරීක්ෂා කිරීම කටයුතු මට තියෙන්නේ. නමුත් මම දැකපු දෙයක් මේ ව්‍යසන කාලේ විශේෂයෙන් කොරෝනා කාලේ මට මේ සිද්ධිය මතක් වෙනවා. කොරෝනා කාලේ ෆාමසි විතරයි කරලා තිබ්බේ. බොහොම කලාතුරකින් වෙනත් ආයතනයක් කරලා තිබ්බේ. වැඩ කරෙත් සෞඛ්‍ය සේවකයෝ විතරයි. ඉතින් මට ඒ අවස්ථාවේ තේරුම් ගත්ත දෙයක් තමයි මේ මිනිසුන් ඕන ඖෂධ ටික හොයලා දෙන්න මේ ඖෂධ ශාලා පෞද්ගලික ඖෂධ ශාලා කොච්චර වේසුනාද කියලා. මා පෞද්ගලිකව දන්නවා. මට දුරකථනයෙන් කතා කරලා බොහෝ අය කියලා තියෙනවා දැන් මේ ඖෂධය ගන්න විදියක් නැහැ. මේක තියෙන්නේ කොහෙද? ඒ වගේ අවස්ථාවක මම දන්නවා මම උදව් කරලා තියෙනවා. හැබැයි මට ඒ උදව් කරන්න පුළුවන් උනේ මේ ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ තිබ්බ ඒ සංවිධාන ශක්තිය නිසා. ලංකාවේ කොහේ හරි ඖෂධයක් තිබ්බොත් ඒ අවශ්‍ය රෝගීන්ට ඖෂධ ගෙනත් දීමේ ලොකු සංවිධානාත්මක වැඩපිළිවෙලක් මේ පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ තියෙන. මම හිතන්නේ ඒක තාම ලොකු සත්භාවයෙන් කරන ක්‍රියාවක්. ඒ අය මේ අවස්ථාවේ ඔබතුමාලට මේ යම් කිසි සරණක් වෙන්න මම හිතන්නේ මේක ලොකුවට මේ ඉස්සරහට ජීවිත කාලෙටම මේක ඇති වෙන මුදලක් නෙවෙයි. නමුත් මේ දවස්වල තියෙන ප්‍රශ්න වලින් ගොඩ යන්න කරන ලොකු උදව්වක් කියලා මම විශ්වාස කරනවා.
ඒ නිසා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ ඒ සංවිධානයට එතකොට දැන් අපි ආරම්භ කරේ මධ්‍යම කඳුකරේ අපි මහනුවරින් තමයි අතන පටන් ගත්තේ. මහනුවර දිස්ත්‍රික්කයේ අපි ස්ථාන 3ක් තෝරගෙන ලක්ෂ 40කට ආසන්න බඩු අපේ සහෝදර අපි අනිත් දිස්ත්‍රික් සංගම් එකක කහුවෙලා විශේෂයෙන් කොළඹ සංගමත් එක්ක කහුවෙලා අපි භාණ්ඩ බෙදා හැරිය ලක්ෂ 40ක් පමණ. ඒ වගේම ඊයේ දවසේ අප ප්‍රාදේශීය නිගම් කාර්යාලය නෝරිල් ප්‍රාදේශීය කාර්යාලයේ මුදල් අපි අතරම බෙදුවා 218 දෙනෙකුට අපි මුදල් ආධාර කරා. ඒ විතරක් නෙමෙයි අපි ඊයේ දවසේ රාගල ප්‍රදේශයේ අවතැන් කඳුරට ගියා ඒත් ලක්ෂ 30කට ආසන්න බඩු ගහන්න ප්‍රදානය කරා. දැන් අද දවසේ අතරම දැන් අපි අද බදුල්ල දිස්ත්‍රික්කයට ආවා. බදුල්ල දිස්ත්‍රික්කයේ අපි රේන්ද පොළ අවතන් වෙච්ච අයට 118 දෙනෙක් 121 දෙනෙකුට මුදල් ආධාර ප්‍රදානය කරා. ඒ වගේම ඊට පස්සේ මේ අද දැන් මේ අවස්ථාවේ මීගහ කියවලට අපි දැන් මිලියනයක් මිලි 50 දෙනෙකුට මිලියනයක මුදලක් පරිත්‍යාග කරා. ඒ විතරක් නෙමෙයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙන මේ අපේ අසරණ මේ අපේම ජනතාව වෙනුවෙන් මේ සෞඛ්‍ය සායන මොකද අපි ළඟ ඖෂධ තියෙන ඖෂධ වේදීන් ඉන්නවා රට පුරාම සෞඛ්‍ය සායන වෛද්‍යවරුන් සමග එක්ක වෙලා සෞඛ්‍ය සායන කරන අපිට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරියට අපි ඇත්තටම මම මෙන්න ස්තුතිවන්ත වෙනවා අපේ සමාජිකත්වයට. අපේ ඉන්නවා සමාජිකයෝ ශ්‍රී ලංකාවේ තියෙන ෆාමසි 4803ක් තොගලු 850ක් තුනක් මේ බොහෝ දෙනෙක් මේ කර්තව්‍යයට මුදල් ආධාර භාණ්ඩ පරිත්‍යාග කරා. ඒ දිස්ත්‍රික් සංගම් තියෙනවා ඒ දිස්ත්‍රික් වල ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපිට මේ රටේ ජනතාව මේ මිනිසුන්ට අවතන් වෙච්ච මිනිසුන්ට ආපද ලක් වූ අපේ ජනතාව ආධාර කියනට මුදල් ආධාර බඩු ලබා දීම සම්බන්ධව ස්ථ ලංකා ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයෙන් අනුග්‍රහයෙන් බදුල්ල ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයෙන් සම්බන්ධ වෙලා මේගහ කිවුල පාදිලකම් කොට්ටාසේ දිවසේනයට මුණ දුන්නු පිටසක් තෝරාගෙන විශේෂයෙන් කන්ද කැටි පාම්සිය පවත්වාගෙන යන අපේ නලින් සහෝදරයා විසින් සංවිධානය කරපු මේගහ කිවුල පාදිලකම් කොට්ටාසේ පාදිලකම් ඒ වගේම බදුල්ල දිසාපතිතුමා විසින් අනුග්‍රහය දක්වලා තෝරාගත්තු පිරිසක් තෝරාගෙන අද මුදල් ආධාර ලබා දීම සඳහා සිදු කෙරුණා. ඒ සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සහෝදරයන් පිරිසක් මෙතනට පැමිණලා ඒකට සහභාගී වෙලා ඒ මුදල් ලබා දීම සිදු කළා. ස්තුතියි.